අපි හැමෝම දවසකට එක වතාවක් හරි Google Maps පාවිච්චි කරනවා. පාරක් හොයන්න, අලුත් තැනක් බලන්න, නැත්නම් ලෝකේ ඕනෑම රටක් ගෙදර ඉඳන්ම බලන්න. Google Maps අපිට උදව් කරනවා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද Google Maps එකේ සමහර තැන් ඇයි මැකිලා තියෙන්නේ කියලා? ලෝකයේ බොහෝ ස්ථාන ඉතා පැහැදිලිව පේනවා. ගෙවල්, පාරවල්, ගොඩනැගිලි, කදුගංගා වගේ දේවල් පැහැදිලිව බලන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලට ගියොත් ඒවා අමුතු විදියට මැකිලා වගේ පේනවා. ඒවා පැහැදිලිව බලන්න බෑ. ඉතින් මේ තැන්වල තියෙන්නේ මොනවද? Google ඒවා මැකුවේ ඇයි? මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් නැහැ. සමහර රටවල් තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ස්ථාන සංගවන්න ඉල්ලනවා. ඒ අතර හමුදා කඳවුරු, න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන සහ රජයේ වැදගත් ආයතන තියෙනවා. ඒ නිසා Google Maps එකේ ඒ ස්ථාන මැකිලා පේනවා. ඒත් මේකේ අමුතුම කොටස තවම ඉතුරුයි. අද කාලේ සැටලයිට් ඡායාරූප ලබා ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එහෙමනම් Google Maps එකේ විතරක් ඒ තැන් මැකුවා කියලා ඒව ඇත්තටම සංගවන්න පුළුවන්ද? සමහර අය කියන්නේ ඒක ජනතාව සංසුන් කරවන්න කරන දෙයක් කියලා. තවත් සමහර අය කියන්නේ ඒ තැන්වල සාමාන්‍ය මිනිස්සු නොදන්න රහස් දේවල් තියෙනවා කියලා. ඒත් ඇත්ත කවුරුත් දන්නේ නැහැ. Google Maps එකේ තවත් අමුතු දෙයක් තමයි Street View. Google කැමරා කාර් රථ ලෝකේ පුරාම ඡායාරූප ගන්නවා. ඒ අතරතුර අහම්බෙන් කැමරාවට හසු වුණු අමුතු සිදුවීම් ගොඩක් තියෙනවා. සමහර පින්තූරවල අමුතු ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිස්සු පේනවා. තවත් තැන්වල කිසිම තේරුමක් නැති හැසිරීම් වාර්තා වෙලා තියෙනවා. සමහර පින්තූරවල මිනිස්සු අතුරුදහන් වෙනවා වගේ පේනවා. තවත් සමහර රූපවල අමුතු සෙවණැලි දකින්න ලැබෙනවා. මේවා කැමරා දෝෂද? නැත්නම් Google අහම්බෙන් වාර්තා කරපු අභිරහස් සිදුවීම්ද? ඒකටත් නිශ්චිත පිළිතුරක් නැහැ. තවත් ප්‍රසිද්ධ අභිරහසක් තමයි සිතියම්වල තිබුණත් ඇත්තටම නොතිබුණු දූපත්. වසර ගණනාවක් තිස්සේ ලෝක සිතියම්වල සටහන් වෙලා තිබුණු දූපත් කිහිපයක් පසුව සොයා බලද්දි එහෙම දූපතක් කිසිසේත්ම නොතිබුණු බව හෙළි වුණා. ඒ වගේම Google Maps භාවිතා කරන අතරතුර මිනිස්සු විශාල අමුතු හැඩතල, රහස් සංකේත සහ පැහැදිලි කරන්න අමාරු දර්ශන ගොඩක් සොයාගෙන තියෙනවා. සමහර අය ඒවා පුරාණ ශිෂ්ටාචාරවල සලකුණු කියලා විශ්වාස කරනවා. තවත් අය කියන්නේ ඒවා ස්වාභාවික ඇති වුණු දේවල් විතරයි කියලා. නමුත් එක දෙයක් නම් පැහැදිලි. Google Map කියන්නේ පාරක් හොයාගන්න ඇප් එකක් විතරක් නෙවෙයි. ඒ ලෝකයේ සැඟවුණු ස්ථාන, අභිරහස් සිදුවීම් සහ තවමත් පිළිතුරු නැති ප්‍රශ්න ගොඩක් අපිට පෙන්නපු කවුලුවක්. ඉතින් Google Map එකේ මැකිලා තියෙන තැන් ඇත්තටම ආරක්ෂාව වෙනුවෙන්ද? නැත්නම් අපි නොදන්න රහස් සංගවනවද? ඔබේ අදහස කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම අපේ ඩ්‍රැකින් එක channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.